කලින් ජීවිතේ වෙනත් පිරිමියෙක්ගේ ස්ත්‍රියක් ගන්න පිරිමියාට පොල්ලෙන් ගහලා මරලා. මුගලන් මහරහතන් වහන්සේගේ අවසාන මොහොත. ඊළඟ කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කටාරමේ දැන් බලන්න පිරිනුවම් පාන විදිහත් වෙනස් වෙන හැටි. සමහර රහතන් වහන්සේලා අහසේ පිරිනුවම් පාන. තේජෝ ධාතු සමාපත්තියනේ සල්ගස් දෙකක් අතර භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පෑවා. ආනන්ද මුනිදු අහසේ පිරිනුවම් පෑවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ උපංගී පිරිනුවම් පෑවා. ඒ අතරේ ගුටි කාලත් පිරිනුවම් පාන. තෙල් කටාරමේ දැවිලත් පිරිනුවම් පාන. දැක්කද? ඒ නිසා පින්වතුනි අපි කොහොමද මැරෙන්නේ කියලා. ඒකයි මම හැමෝටම අහන එකට උත්තරයක් දෙනවා. කොහොමද ඔයා මැරෙන්නේ කිව්වොත් 100% ඔයා මැරෙන විදිහ කියන්න පුළුවන්. 100% ඔයා මැරෙන විදිහ කියන්න පුළුවන්. 100% ඔයා මැරෙන්නේ කොහොමද දන්නවද? ඔයා නොහිතපු විදිහකට. ඔයා මැරෙන්නේ කවදාවත් ඔයා හිතපුවත් නැති විදිහකට. කර්ම විපාකයෙන් හදලා දෙනවා මේ මරණ ධර්මතාවය.